මේ දවස්වල ගොඩක් දෙනෙක් කතා කරන අලුත් මාතෘකාවක් ගැන කතා කරන්න යෙදුනා. ඒ තමයි රත්තරන් මිල. ගොඩක් අය මේ දවස්වල අහනවා මේ රත්තරන් මිලට මොනවා වෙයිද? තව වැඩි වෙයිද? ලක්ෂ 4කට වගේ වැඩි වෙයිද පවුමක්? කියන කතාව ගොඩක් අය අහනවා. ඇත්තටම අද වෙද්දි ගත්තහම රත්තරන් ගැන ගොඩාක් අය කතා කරනවා. මොකද රත්තරන් ගණන් ගිහිල්ලා. නේද? ඔයාලා දන්නවා අද දවසේ ගත්තහම රත්තරන් මිල ගත්තහම කැරට් 22 පවුමක් 3,14,000ක් වගේ අගයකට මිල එහෙම වෙන්න පුළුවන්. ආසන්න අගයකට අද අලෙවි වෙන තත්ත්වයක් තියෙන. ඒ වගේම කැරට් 24 3,43,000ක වගේ මිලකට තමයි අද දවසේදී අලෙවි වෙන්නේ. මේක ගණන් ඉල්ලුම සැපයුම මත යම් ප්‍රමාණයක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අපි මීට අවුරුදු 5කට එහෙම නැත්නම් මීට අවුරුදු 6කට වගේ කාල සීමාවක් ගත්තහම සමහර කාලවල තිබ්බා රත්තරන් පවුමක මිල රුපියල් ලක්ෂයකටත් වඩා අඩු කාල සීමාවක් තිබ්බා. සමහර කාලේ 70,000ක් 50,000ක් වගේ අඩු කාල සීමාවක් තිබ්බා. අවුරුදු 6කට වගේ කාල සීමාවකට පෙර. ඉතින් ඒ තිබුණු මිල ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා මේ වෙද්දී ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරලා තියෙනවා. ඉහළම අගයට අවිල්ලා තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මං හිතන්නේ ළඟ තියාගෙන ඉන්න අය රත්තරන් ගොඩක් වෙලාවට අප පාවිච්චි කරන්නේ මේක උකස් කරලා ඒකෙන් ගොඩක් වෙලාවට ඒ සල්ලි ගන්න කටයුතු කරනවා. සමහර අය විකුණලා මුදල් බවට පරිවර්තනය කරගන්න එකතු කරන අයත් ඉන්නවා. ඉතින් ඇත්තටම මේක හොඳ අවස්ථාවක්. හේතුව රත්තරන් කියන දේවල් අපි දකිනවා ගොඩක් වෙලාවට ඩිමාන්ඩ් එක වැඩි වෙනවා. ඒකත් එක්ක මිල ඉහළ යාම සිද්ධ වෙන දෙයක් වෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට ඔබට එකතු කරගන්න පුළුවන් නම් රන් කාසි වශයෙන් මිලදී ගන්න පුළුවන්කමක් තියෙනවා. එහෙම නැත්නම් බාර් තියෙනවා. එතකොට ඒ රන් බාස් ගන්න පුළුවන් නම් ඒක තමයි ඔබට වටිනාම දේ රත්තරන් ළඟ තියාගද්දී ආයෝජනය කරද්දී. ඒකට හේතුව තමයි අපි ස්වර්ණාභරණ වගේ හදනවා නම් ඒකට ගොඩක් වෙලාවට යම් පිරිවැයක් වැය වෙනවා. ඒ වගේම අපතේ යමක් සිද්ධ වෙන්න පුළුවන් යම් ප්‍රමාණයක්. එතකොට ඩිසයින් එක අනුව වටිනාකම අඩු කරන අවස්ථාවන් තියෙනවා. එතකොට එහෙම නැතුව ඔබට පුළුවන් නම් මිලදී ගැනීමක් කරන්න මං හිතන්නේ ඒක හොඳයි. අපි දැක්කා පහුගිය කාලේ ලක්ෂ 2 ලක්ෂ 2කට ආසන්න කාල සීමාවක් තියේදී ගොඩාක් අය එහෙම එකතු කිරීමක් කරා. අතර මේක හොඳයි එකතු කිරීම. මොකද ඒ එකතු කිරීමත් එක්ක කෙනෙකුට වටිනාකමක් අපිට සන්නිධියක් ලෙස තියාගන්න පුළුවන්. ඒක වටිනාකම වැඩි වෙනවා. එතකොට ඔබට අවශ්‍ය වෙලාවක විකිණීමක් කරන්නත් පුළුවන්. ඇත්තටම ගොඩක් වෙලාවට රත්තරන් වගේ දේවල් කෙටි කාලයකට වඩා දිගු කාලයේ තමයි ප්‍රතිලාභයක් තියෙන නිසා ඔබ ගාව මුදල් තියෙනවා ඔබ ආයෝජන ක්‍රම හොයනවා නම් මේක හොඳ ආයෝජන අවස්ථාවක්. මොකද ස්වර්ණාභරණ කියලා කියන්නේ අපි විශ්වාස කරන්නේ රත්තරන් ඇත්තටම හොඳ ආයෝජනයක්. මිල අඩු වෙන එකක් නෙවෙයි. ඒ නිසා ඉතින් මේ මිලත් එක්ක ගොඩක් අය කියනවා ලක්ෂ 4ට විතර වැඩි වෙන්න පුළුවන්ද කියලා. ඔව් වෙන්න පුළුවන්. මොකද කාල සීමාවත් එක්ක ඩිමාන්ඩ් එක වැඩි වෙන්න නේ ක්‍රමයෙන් දෛනික මිල වැඩිවීමක් වෙනවා. මේකත් එක්ක වැඩිවීමක් ඉස්සරහට වෙන්න පුළුවන්කමක් තියෙන නිසා හොඳ ආයෝජන ක්‍රමයක් ලෙස අපිට රත්තරනොත් හඳුනා ගන්න පුළුවන්කමක් තියෙනවා.